හෙලෝ ගයිස් ඊකොමස් වෙබ් ප්‍රොජෙක්ට් එකේ දෙවැනි වීඩියෝ එක තමයි මේක. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ sign up process එක මම ඉම්ප්ලිමන්ට් කරේ කොහොමද කියලා. ඉතින් අපිට sign in page එකෙන් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා sign up page එකට navigate වෙන්න පුළුවන්. ඉතින් sign up page එකේ design එක තමයි මේක. ඉතින් ඉස්සෙල්ලාම අපි මුකුත්ම data enter කරන්නේ නැතුව sign up එක ක්ලික් කරොත් අපිට error එකක් එනවා. please enter your first name කියලා alert එකක් එනවා. ඒ කියන්නේ අපිට කිසිම data එකක් enter කරන්න නැතුව sign up බටන් එක ක්ලික් කරන්න බෑ. right ඉතින් මම ඉස්සෙල්ලාම first name එකක් add කරන්න කියමු test කියලා. එතකොට කියනවා please enter your last name කියලා. ඉතින් ඒ විදිහට මේ හැම input field එකක්ම වගේම validate කරලා තියෙන්නේ data empty වෙන්නේ නැති වෙන්නේ. මේ විදිහට අපි හැම එකක්ම fill කරන්න ඕනේ. ඉතින් ඊට අමතරව මේකේ email address validation උත් අපි කරලා තියෙනවා. ඔයාලට පේනවා at mark එකක් නැතුව valid email එකක type එක නැතුව තියෙද්දි invalid email address කියලා අපිට alert එකක් එනවා. අමතරව password validation උත් අපි කරලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම characters 5ට වඩා වැඩි වෙන්න ඕනේ password එකේ. right sign up process එක complete අපිට error එකක් නැතුව sign in page එකට automatic navigate වුණා. දැන් අපි අපේ database එකට ගිහිල්ලා බැලුවොත් මේ විදිහට මම refresh කරොත් අපිට අපේ sign up වුණ data ටික මේ විදිහට database එකට load වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. දැන් අපි යමු code එකට. ඉතින් මේ තියෙන්නේ sign up එකට අදාළ design code එක. ඉතින් code එකේදී ඉස්සෙල්ලාම මම input field එක validate කරලා තිනවා. මේ type email දාලා type password දාලා input field එක ඉස්සෙල්ලාම simple validation එකක් කරලා තියෙනවා. ඉතින් මෙතනදී මම කරලා තියෙන්නේ gender එක load කරන එක database එකෙන්. ඉතින් ඉස්සෙල්ලාම මෙතන search function එක use කරලා තිනවා. ඉතින් මේ search function එක මේකට එන්නේ connection.php ෆයිල් එකෙන්. ඉතින් මේක singleton pattern එකෙන් අපි implement කරලා තියෙනවා search function එක. ඉතින් මේකෙදි අපිට සරලවම parameter එක විදියට query එකක් දෙන්න පුළුවන්. ඉතින් ඒ query එක තමයි මෙතන දීලා තියෙන්නේ. අපි search query එකක් මෙතන use කරලා තියෙනවා gender table එකට. එතකොට මෙතන values දෙක අපිට මේ print වෙලා තියෙනවා අපිට database එකේ තියෙන genders දෙක. ඉතින් ඊට අමතරව sign up button එක click කරාට පස්සේ අපිට මෙන්න මේ sign up function එකට තමයි trigger වෙන්නේ. අපිට JavaScript වල බලා ගන්න පුළුවන් මේ function එක. ඉතින් මෙතනදී මම කරලා තියෙන්නේ අපේ input වලට වෙනම් variables ටිකක් හදලා මෙතනින් form data එකක් හදලා ඒකට append කරලා තියෙනවා ඒ input field වලින් අපිට එන value එක. එතකොට sign up එකේදී අපි enter කරන data ටික ගන්න එහෙම තමයි. ඉතින් අපි Ajax use කරලා ඊට පස්සේ request එකක් යවනවා server එකට. ඉතින් මේ function එක තමයි මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ ඊළඟ process එක සිද්ධ වෙන්නේ sign up process.php එකේ. ඉතින් මේක ඉස්සල්ලාම අපි JavaScript පැත්තෙන් values ටික අරන් තියෙනවා JavaScript පැත්තේ. ඊට පස්සේ ඒක variables වලට save කරලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී තමයි අර පළවෙනියටම පෙන්නපු input validation එහෙම නැත්නම් form validations ටික කරලා තියෙන්නේ. first name එක enter කරන්න, last name එක enter කරන්න. ඒ විදිහට ඉතින් මෙතනදී එකින් එක else if එකකින් එකින් එක validate වෙලා
ඔක්කොම ටික එම්ටි නැත්තම් ඉතින් මෙතන හැම එකක්ම අපි ඉන්ඩිවිජුවල් වැලිඩේට් කරලා තියෙනවා. මෙතන මොබයිල් වැලිඩේෂන් වලට regex use කරලා තියෙනවා. characters validate කරලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම ඉල්සිප් ලැඩර් එකෙන් ඔක්කොම චෙක් වෙවි ආවට පස්සේ ඔක්කොම ෆිල් වෙලා නම් ෆෝම්ස් ටික අපිට මෙතනදී අපේ sign up function එකට එන්න පුළුවන්. එතකොට මෙතනදී මම ඉස්සෙල්ලම search query එකක් ගහලා ඒක result set එක save කරනවා. අපිට user කෙනෙක් ඉන්නවද කියලා බලන්න ඒ email එකෙන් ඕ mobile එකෙන්. එහෙම user කෙනෙක් ඉන්නවා නම් අපිට මෙතන print වෙනවා already exist කියලා. එහෙම user කෙනෙක් නැත්නම් මෙතන අපිට insert query එකක් ගහන්න පුළුවන්. මේ අදාළ data ටික database එකේ save වෙන්න. ඔක්කොම process එක වුණාට පස්සේ අපිට success කියලා එක වෙනවා. ඉතින් මේක තමයි sign up එකේ simple process එක.